ඔය කොරියාවේ විශ්වවිද්‍යාලයකට ගිහින් කිසිම වියදමක් නැතුව සම්පූර්ණ ශිෂ්‍යත්වයකින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔයාට. අද මම ඔයාලට කියන්න යන්නේ දකුණු කොරියානු රජයෙන් පෙන්නන වටිනාම ශිෂ්‍යත්වය වෙන GCAS. එහෙම නැත්නම් Global Korea Scholarship එක ගැන. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ ස්කෝලර්ෂිප් එකේ වැදගත් කරුණු මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි අපි මුලින්ම බලමු GCAS නැත්නම් Global Korea Scholarship එක කියන්නේ මොකක්ද කියලා. GCAS කියන්නේ දකුණු කොරියානු රජය මගින් විදේශීය සිසුන්ට තමන්ගේ රටේ උසස් අධ්‍යාපනය ලබන්න දෙන fully funded ශිෂ්‍යත්වයක්. මේකෙන් ඔයාලට undergraduate, masters, PhD දක්වා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂම දේ තමයි මේකට අයදුම් කරන්න ඔයාලට කොරියානු භාෂාව කලින්ම දැනගෙන ඉන්න එක අනිවාර්ය වෙන්නේ නැහැ. මොකද මේ ශිෂ්‍යත්වයේ පළවෙනි අවුරුද්ද සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ කොරියානු භාෂාව නොමිලේම ඉගෙන ගන්න. ඊළඟට අපි බලමු GCAS ස්කෝලර්ෂිප් එකෙන් ලැබෙන වාසි මොනවද කියලා. ඔයාගේ මුළු විශ්වවිද්‍යාල ගාස්තුවම 100%ක්ම නොමිලේ ලැබෙනවා. ඒ වගේම ලංකාවේ ඉඳන් කොරියාවට යන්න සහ නැවත එන්න අවශ්‍ය ගුවන් ටිකට්වත් නොමිලේම ලැබෙනවා. ජීවත් වෙන හැම මාසෙකම ඔයාගේ අතට දීමනාවක් ලැබෙනවා. ඒකට ඔයාගේ සෞඛ්‍ය රක්ෂණය, පර්යේෂණ දීමනා සහ කොරියානු භාෂාව පුහුණු ගාස්තුත් ඇතුළත් වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔයාලට යන්න විතරයි තියෙන්නේ. හරි අපි දැන් බලමු මේකට අයදුම් කරන්නේ කොහොමද කියලා. මේකට ක්‍රම දෙකකට අයදුම් කරන්න පුළුවන්. එකක් තමයි ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කරන එම්බසි ට්‍රැක් එක. අනිත් එක තමයි කොරියාවේ විශ්වවිද්‍යාලයකට අයදුම් කරන යුනිවර්සිටි ට්‍රැක් එක. අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදියට යනවා නම් ඔයාගේ A level result එක 80ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ සහතිකපත්, පර්සනල් ස්ටේට්මන්ට් එක, ස්ටඩි ප්ලෑන් එක සහ රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් නිවැරදිව සකස් කර ගන්නත් අවශ්‍ය වෙනවා. දැන් මම යන්නේ ඔයාලට මේක වින් කරන්න පුළුවන් බෝනස් ටිප් එකක් ගැන. ඒ තමයි ඔයාලට කලින්ම ඉංග්‍රීසි සුදුසුකම්, කොරියානු භාෂා සුදුසුකම් තියෙනවා නම් ඔයාලට මේ ශිෂ්‍යත්වය ලැබෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා දැන් ඉඳලම ඒකට සූදානම් වෙන්න පටන් ගන්න. 2027 අප්‍රේල් මාසයේ සඳහා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි අයදුම්පත් බාර ගන්න පටන් ගන්න. ඉතින් ඒකට තව මාසෙයි තියෙන්නේ. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට හරියටම ඩොකියුමන්ට් හදාගන්න ඕන විදිය, ස්ටඩි ප්ලෑන් එක, පර්සනල් ස්ටේට්මන්ට් එක ලියන විදිය, ඒ වගේම රෙකමෙන්ඩේෂන් ලෙටර් එක ගන්නේ කොහොමද සහ මගේ GCAS එක්ස්පීරියන්ස් එක ගැන විස්තර කරලා වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලා නොටිෆිකේෂන් එක ගන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ක්‍රියාවට යන්න හින්න දකින්න වගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේක එයාලට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එකෙන් ගිහින් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.